කොහොමද යාළුවනේ අදත් ආව දින උඹලට සුපිරිම වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේක නම් පට්ටම වටින වීඩියෝ එකක්. ඉතින් අද ඊයේ ගේම් එක ගත්ත යාළුවන්ටත් මේක පට්ටර විදිහට වටිනවා. ඉතින් ඒ වගේම තමයි උඹලට හෙඩ්ෂොට් ගහන්න නම් සුපිරිම වැදගත් වෙන සෙටින් ටිකක් තමයි අද මම අරන් ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මාව සබ් කරලා නැත්නම් දැම්ම සබ් කරලා බෙල් අයිකන් එකත් තෝල් දාලා තියාගන්න. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. යාළුවනේ මුලින්ම අපි බලමු 1GB RAM එකකට අරින සෙටින් මොනවද කියලා. මේ සෙටින් පැත්තට ගියාම ඉතින් අපි ජෙනරල් එක දාගන්න ඕන 160ට විතර. ඩ්‍රෙඩ් ඩොට් එක දාගන්න ඕන 190ට විතර. යාළුවනේ මම තාමත් සබ් කරලා නැත්නම් දැම්ම සබ් කරන්න. ඒ වගේම ටූ ස්කෝප් එක දාගන්න ඕන 200ට, ෆෝර් ස්කෝප් එක 200ට, ඒ වගේම ස්නයිපර් ස්කෝප් එක 178ට. ඊට පස්සේ මේ ෆ්‍රේස් කැමරා බටන් එක 200ට. යාළුවනේ දැන් 2GB RAM එකක සෙටින් බලමු. යාළුවනේ ජෙනරල් එක දාගන්න ඕන 2GB RAM එක 130ට විතර. ඒ වගේම රෙඩ් ඩොට් එක 189ට දාලා තියන්න ඕනේ. ටූ ස්කෝප් එක 183ට දාලා තියන්න ඕනේ. ෆෝර් ස්කෝප් එක 200ට දාන්න ඕන. මේ ස්නයිපර් ස්කෝප් එක 200ට. ඒ වගේම ෆේස් කැමරා බටන් එක 173ට දාන්න ඕන. යාළුවනේ අපි බලමු 3GB RAM එකකට හරින සෙටින් මොනවද කියලා. ඉතින් ජෙනරල් එක දාගන්න ඕන 120ට විතර. ඒ වගේම රෙඩ් ඩොට් එක 153ට වගේ. ඊට පස්සේ ටූ ස්කෝප් එක 180ට. මේ ෆෝර් ස්කෝප් එක 200ට. ස්නයිපර් ස්කෝප් එක 187ට. ඒ වගේම ෆේස් කැමරා බටන් එක 195ට. යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ යාළුවන්ටත් බලන්න. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මම ඔයගොල්ලෙන් සමෝරන් යනවා. ඉතින් ආයෙමත් වීඩියෝ එකක් අරන් මම එනවා. ඔක්කොමන්ට සුබ දවසක් වේවා.